චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවක් වැඩිදුර විභාගය සඳහා දෙසැම්බර් මාස 09 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. මෙම නඩුව අද 28 කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවිගේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කර තිබෙනවා. ඉන් අනතුරුව වැඩිදුර විභාගය දෙසැම්බර් මාස 09 වැනිදා දක්වා කල් තබා ඇති බවයි සඳහන් වන්නේ. 2.15 වසරේ ජනාධිපතිවරණය සමයේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් රුපියල් 9,90,000 මුදලක් වැය කර ජී.අයි. යකඩ බට 600ක් මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කර දූෂණය නැමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් එවක ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කෙහෙලිය රඹුක්වැල්ල ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ එහි හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබෙනවා. වසරේ ගත වූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 40,649ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ගත වූ සතිය තුළ දිවයින පුරා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් 50% පමණ බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති බවයි සඳහන් කළේ. වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු හේතුවෙන් රෝගීන් 22ක් මියගොස් තිබෙන බවද සඳහන්. වැසි සහිත කාලගුණය හමුවේ ඩෙංගු ව්‍යාප්තිය වැඩිවීමේ අවදානමක් පවතින බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පෙන්වා දෙන්නේ. මස්කෙලිය පොලිස් වසමේ බ්‍රවුන්ස්වික් වත්ත ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මස්කෙලිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සතුව තිබුණු මැණික් ගැරීමට යොදාගත් උපකරණද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම සැකකරු වයස අවුරුදු 44ක් වන බ්‍රවුන්ස්වික් වත්ත මස්කෙලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර හට පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වන අවස්ථාව වන විට කිසිදු චෝදනාවක් එල්ල වී නොතිබුණු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසනවා. ඔහු ඡන්දයට ඉදිරිපත් වූ අවස්ථාවේ කිසිදු පුද්ගලයෙකු ඔහුට එරෙහිව ඡන්ද පෙත්සමක් හෝ ඉදිරිපත් කර නොතිබුණු බවයි ඊයේ 28 දෙරණ 360 වැඩසටහනට එක් වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. උතුරු නැගෙනහිර දේශපාලනය කරන බොහෝ පිරිසක් එල්.ටී.ටී. ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වූ පිරිස් බවද එසේම ජාතික ජන බලවේගයේ සිටින්නේද 88-89 ජේ.වී.පී. ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වූ පිරිස් බවද ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්නද ඔහු විමසා සිටියා. ඉදිරි පැය 24 තුළ කංකසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව දීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව දීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. දිවයිනට ඊසාන දෙසින් බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින සුලි කුණාටුව උතුරට බරව වයඹ දිසාවට ගමන් කරමින් ඡන්ද සුලි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් අද 28 සවස් කාලයේ ඉන්දියාවේ ආන්ධ්‍රා ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිතයි.